එළවලු පාස් එයාට අම්මා තාත්තනේ ඉන්නේ. ඒකින්ද අම්මට විනතියක් කරන්නේ කුඩි වැඩ ගන්න. ඒකනේ බං ඔය අධ්‍යාපනයේ ඉඳලා නෑ කියන්නේ. නිදාසේ කියලා අපිත් ඉගෙන ගන්න. අන්තිමේම ඉගෙන ගත්තේ ජොබක් සෙට් කරගන්න බෑනේ බං. අන්දව කොච්චර දුරට ඉගෙන ගන්නද? මම සාමාන්‍ය වේල සම්මාන 3-4ක් තිබ්බා. එතනින් එහාට නෑ ඉගෙන ගත්තේ නෑ. අපොච්චයි මේ ඉගෙන ගත්තා මිස. ගණන් වල කුලක කියයි, කෝණ කියයි, අනුපාත කියයි. ඔය ජීවිතේදී වැඩේ මොකද්ද බං? එහෙම කියන්නේ මම බාදුන්නේ අපි දැන් ඉගෙන ගත්තොත් ඒකේ ප්‍රයෝජනය තියෙන අපිටම තමයි. හරි හරි මේ පඬිතුක ගන්නේ නෑ. ඔක අල්ලේ ඉඳගෙන අවශ්‍ය කියන්න දෙන්නේ. ඔබට බාදුන්නේ මේ මිස්ටරේට මම හරි නිම්මක් තියෙනවද? නැතුව තෝමිකවල කිසිමයි නෝනෝනේ කියන මිස්ටරේ හදනවා. ඉලිටි කොටස් 1ට, වැලි කොටස් 2ට, වැලි කොටස් 2ට, ගල් කොටස් 3ට. දැන් බාදුන්නේ මාම මට මේ මිස්ටරේට අනුපාතයක් දෙන්නේ. කොයිද? ඉතින් ඔකවල අපි ඒ දවස්වල ගණන් වලට පාඩමක් හැටි ඉගෙන ගන්න. ඉතින් දැන් මේ එදිනදා ජීවිතේ මොනවා වෙලා තියෙනවද බාදුන්නේ? හරි හරි ඔබේ පඬිතුක ගන්නේ වැඩක් නෑනේ. ඔය වැඩේ කරපන්. මේ පොල්ලා ඉදරයි අඩුව මම ඉස්සත් පැත්තේ මේ වැඩි යන ඉවර කරා. ඔන්න 4 දිනක් වගේ ගියා. දවස් දෙක වැඩි ක්ලෝස් කරලා දාන්න. ඒක ඇත්තද? ඒ වුණ මේ බස්නට කොන්න වල නේද ගන්නවා? අදුනේ වා. අදුනේ වා දැන් මේ වැඩේට පිළිසු ගානේ වැඩේට නෑ ගානේ ඉතින් අතර කිව්වනේ. ඕකිම තමයි. ඉතින් ඔකම නෑ මේ දාසේ ඕලෙවල් වලට අමීකට කියනවා ඉගෙන ගත්තා. දැන් ඒවා මොනවා වුනේ නැද්ද? හරි අනිකක් උමනාගෙන දවල් තියෙනවා. දාලා 100,000 කියන රුපියල් දාන්න. ඒක සම්පූර්ණ ගානේ රුපියල් 11,000. ආයෙත් මාත් මේ ඒක නේ මම බෝල්. කොහොමද ගන්න මාඩමේ සුදුස්කාර හැදුවේ? මේවා ඉතින් ඒ දාසාවට තොටිසට කියන පාර්ලිමේන්තුව යෙන්නේ. බලන් යද්දී ඉගෙන ගත්ත දේවල් ජීවිතේට වැඩක් නැත්තේවත් නෑ නේද බං? ඒකනේ මම කිව්වේ අපි ඉස්කෝලේ ඉගෙන ගත්ත හැම පාඩමකින්ම අපිට රසායන නැති වුණාට ඉරිදා ජීවිතේ වැඩ පාස් කරගන්න අපිට දේවල් නුඹනාට. ඔය ඉතින් ගණන් විතර නෙවෙයි විද්‍යාව, භාෂාව, සමාජ විද්‍යාව වගේ දේවල් අපි ඉරිදා ජීවිතේ වැඩ පාස් කරගන්න විතර නෙවෙයි. අපේ තාර්කික බුද්ධිය, නිර්මාණ ජීවිතය වගේ දේවල් ඉගෙන ගන්න කරලා මේ දේවල් නුඹනාට. ඔය කියන කතාව සාධික ඇත්ත කොල්ලෝ. ඔයාගේ ඉගෙන දක්ෂ බුද්ධිමත් කොල්ලෝ කොච්චර දුප්පත්කම නිසා ඉගෙන මේ හතරට ගත්ත බං. මේ බඳුනේ මේ දෙවියන් කියනවා අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. හැබැයි මේ මොනවද බං? අන්න යාදේ පාන තාවලේ ඉන්න නැත්නම් කැඩෙනවා කියන්නේ. මේ ආදේයනේ අවුරුදු 30ක් පාන සවල වල ඔබ වගේ අප්පොච්චයි. සැරේ සැරේ තලේ විතර ඉතර මාරු කරේ.